මගේ අදහස මට අනුව කැතයි කියලා කෙනෙක් නෑ. මං ගියපු තැන්වල මාව ලොකුවට එහෙම කෙයා කරේ නැහැ. ආව ලස්සන ඒ වගේම ප්‍රසිද්ධ අයව යාලා මාව විදිහට කෙයා කරනවා. වචනෙන් නොකියුවට යාලා කිව්වේ මම නිකන් කැතයි වගේ එකක් තමයි. කවුද කියන්නේ වා කැතයි කියලා? මොකක්ද ඔයාලට ඒ ගැන තියෙන අදහස? මේක ඉන්ඩස්ට්‍රියේ පොදුවේ තියෙන ප්‍රශ්නයක්ද? ඇත්තටම මට අනුව ගත්තොත් කැතයි කියලා කෙනෙක් නෑ. මම දන්නේ ඔතන අර ඒගොල්ලෝ කැතයි කියලා කවුරු හෝ කෙනෙක් එහෙම කියනවා නම් කැතයි කියන තැන වෙන් කරන තැන මොකද්ද කියන එක මම දන්නේ නැහැ. බට් ඔව් ඉන්ඩස්ට්‍රියේ පොදුවේ තියෙන ප්‍රශ්නයක්. මම ඕක අහපු පළවෙනි වතාව නෙමෙයි මේ. හැබැයි ඇත්තටම අපි අද මේක කරන්න හිතුවෙත් මේ ප්‍රශ්නේ නිසානේ. රයිට්. එතකොට මගේ අදහස මට අනුව කැතයි කියලා කෙනෙක් නෑ. කවුරු හරි තැනකින් ඒක වෙන් කරනවා නම් සමහර අය ඉන්නවා කළුයි සුදුයි කියලා වෙන් කරනවා. සමහර අය උස කොටෙන් වෙන් කරනවා. ඔහොම වෙන් කරනවා. බට් මං කියන්නේ ඕනම කෙනෙක්ගේ ලස්සනක් තියෙනවා. හැමෝටම බියුටි එකක් තියෙනවා. එතකොට මේ බියුටි එක කෙනෙක්ගේ ඇහැ ලස්සන වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ෆේස් ෂේප් එක ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ ස්මයිල් එක ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ හෙයාර් එක ලස්සන වෙන්න පුළුවන්. එතකොට අපි හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වේවා, බියුටිෂියන් කෙනෙක් වේවා, මේකප් ආටිස්ට් කවුරු හරි කෙනෙක් එයාගේ ටාස්ක් එක තමා එයාගේ තියෙන නැචුරල් බියුටි එක අපිට දෙවියෝ දුන්න රූපයක් තියෙනවානේ. අපිට හම්බෙච්ච නැචුරල් බියුටි එකක් තියෙනවා. ඒතර ඒක ඩිවෙලොප් කරන එක තමා හෙයාර් ඩ්‍රෙසර්ගේ බියුටිෂියන්ගේ ටාස්ක් එක වෙන්නේ. නැත්නම් අදකොද හොය ඉන්නේ නැතුව නේ. අදකොද හොයලා කරන්න බෑනේ. ඒ කියන්නේ දැන් ඔකට හොඳම එක්සාම්පල් එකක් දැන් අපි සෝෂල් මීඩියා දකිනවනේ. එතකොට අපේ සෝෂල් මීඩියා පේජ් එකක් තියෙනවා. එතකොට ඒ පේජ් එකේ අපේ නැහැනේ සම්පූර්ණම ඔය අර අපි දැන් ඔය කැටගරයිස් කරන කවුරු හරි කෙනෙක් කැටගරයිස් කරනවා නම් ඒ කැටගරයිස් කරන තැන් තියෙනවනේ. සෙලිබ්‍රිටිස්, අනිවාර්යයෙන්ම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, ක්‍රිකටර්ස්ලා වෙන්න පුළුවන්. මොකක් හරි ෆේමස් කියන මොකක් හෝ දෙයකින් ෆේමස් අයව ඒගොල්ලොන්ගේ අර ඔය කියන බියුටි එක තිබ්බත් නැතත් ඒගොල්ලෝ කොහොමත් ලස්සනයි, රීච් එකක් ගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. දැන් අපි අපේ පේජ් එකේ ගිහලා බැලුවොත් අපිට එන්නවා සෙලිබ්‍රිටිස්ලාත් ඉන්නවා, ෆේමස් අයත් ඉන්නවා, නෝන අයත් ඉන්නවා. එදිනෙදා කට්ටියව තමයි. එදිනෙදා කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. අපි ફોකස් කරනවා එතන. ඒ කියන්නේ එයාව ලස්සන කරන එක කැත නෑ. මෙතන මේ ලස්සන කරද්දි කියද්දි දැන් අර ඔතන දැන් වචනයක් ගිහිල්ලා තියෙනවානේ. හරි. ඒගොල්ලොන්ගේ විදිහට අනුව අපි කියමු එයාගේ තියෙන සුන්දරත්වය ට්‍රූ බියුටි එක ඊට ගන්නවා. එළියට ගන්න එක තමයි අපේ වැඩේ වෙන්නේ. ඒක තමයි කළ යුත්තේ. අනිවාර්යයෙන්ම. මොකද මට අහලා තියෙනවා ඔය සාමාන්‍ය සමහර අය අනන්තවත් කියලා තියෙනවා විශේෂයෙන් බ්‍රයිඩල් වලට වගේ යද්දී වෙන සිද්ධියක්. මෙයා කළු නම් බ්‍රයිඩ්ව බාර ගන්න නැහැ. හරි. සුදු අයට විතරයි මේකප් එක දාන්නේ. එතකොට අර එහෙම ભેදයකින් බෙදලා තියෙනවා නම් ඉන්ඩස්ට්‍රි එකේ අය ඒක ඩිවෙලොප් කරන්න බැයි නම් එතන ටැලන්ට් එකක් මම දකින්නේ නැහැ. අදාළ හෙයාර් ඩ්‍රෙසර් වෙන්න පුළුවන්, බියුටිෂියන් වෙන්න පුළුවන් කාගේ වුණත්. ක්ලයන්ට් කොච්චරක් මානසික වැටෙනවද ඔහොම ඉතින් කියද්දී? ඔව් දැන් දැක්කනේ අපි මෙයාගේ කතා කරද්දී මට මාර අවුල් ගියා. ඒ එහෙම කරන්න හොඳ නෑ මං කියන්නේ. එහෙම කරන්න එපා. ඒක පව් වැඩක් එහෙම. හැමෝම කැමති ලස්සනට ඉන්න නේ. හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒ වගේම අපි ගාවට එන්නේ ඇයි? ඒ කියන්නේ අපි කරන්නේ අපිට පුළුවන් ඒ කෙනෙක්ගේ තියෙන බියුටි එක එළියට ගන්න. එතකොට එතනින් අපි ඇත්තටම ඒගොල්ලෝ එතකොට පර්සනැලිටි එක අපි හදනවා. එයා පරිමයාගේ අපි කොච්චර දේවල් කන්සිඩර් කරනවද සාමාන්‍ය කෙනෙක්ගේ අපි හෙයාර් එකක් වෙන්න පුළුවන්, බියුටි ට්‍රීට්මන්ට් එකක් වුණත් වෙන්න පුළුවන් කරද්දි විශේෂයෙන් අපි හෙයාර් වල ඉන්නේ ඇත්තටම මේ ට්‍රාන්ස්ෆෝම් කරන්නේ. එතකොට එයා කරන ජොබ් එක, එයා ආශ්‍රය කරන සමාජය ඔය ඔක්කොම කන්සිඩර් කරනවා. අපි ඒව ඔක්කොම කන්සිඩර් කරලා තමයි අපි යාට දෙන ප්‍රොෆයිල් එක හදන්නේ. අපි ඉස්සෙල්ලාම එයා එක්ක කතා කරලා රෙකග්නයිස් කරගන්නවා එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකනේ අපි බලන්නේ. එයා කොහෙද වැඩ කරන්නේ, එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක උනත් අපි බලනවා. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ අපි සමහර වෙලාවට ඇත්තටම මේගොල්ලොන්ගේ සොසයිටි එක අනුව එයාට ඒ කල එකක් කල එක වැඩි වෙන්න පුළුවන්. ඕවර් හයිලයිටඩ් කල එකක්. ක්ලයන්ට්ස් එක රික්වෙස්ට් අරන් එනවා. ඉතින් අපි කියන්නේ හැමතිස්සෙම කියන්න බෑනේ එකම කරමු කියලා. කියන්නත් බෑ. ඒක යාට මැච් වෙනවද නැද්ද කියලා යාට අයිඩියා එකකුත් නැහැ. ගොඩාක් දුරට එන්නේ Google pic එකක්. එහෙම නැත්නම් Google එකේ වීඩියෝ එකක්.
නැත්තම් මොකක් හරි කවුරු හරි වෙන සලෝන් එකකින් කරපු ලංකාවේ වෙන්න පුළුවන් වෙන රටක වෙන්න පුළුවන් කරපු වීඩියෝ එකක් කරන්නේ. ඒතර ඒක කොච්චර දුරට යාට මැච් වෙනවද නැද්ද කියන එක දන්නේ අපි ඒක ඇඩ්වයිස් කරන්න ඕනේ. එහෙම නැතුව එයාගේ මූණ බලලා මෙයා කළුද මෙයා සුදුද උසයිද මිටිද කන්ටෙන්ට් දාද්දි රීච් වෙයිද එහෙම කියලා දාලා එහෙම දැම්මත් ඒගොල්ලෝ එහෙම එකක් කරාට කමක් නැහැ. බට් ඔය වගේ ක්ලයින්ට් කෙනෙකුට කියන එක හිත කඩන්න හොඳ නැහැ. හිත කඩන්න හොඳ නැහැ. ඒක තමයි අපි කියන්නේ කරනකොට ඒ පැත්ත ගැන ගොඩාක් කන්සිඩර් කරලා කරන්න ඕනේ අපිනේ. අනිවාර්යයෙන්ම ඒක ඒ විදිහට විය යුතුයි. නැති වුණොත් මේ ඉන්ඩස්ට්‍රි එක වැටෙනවා. අනිත් එක අපිව රස් කරලා එන මිනිස්සු සාමාන්‍ය මම දකිනවා ඔය අපි අතීතයට ගියා වුණත් ගොඩාක් තැන්වල මම ට්‍රස් කරන දෙයක් තියෙනවා. අපි ඔය රජ කතා වලට පවා යනවනේ. ඔය දකිද්දී පරණ ස්ටෝරීස් ගැන කියවද්දී කොච්චර හෙයාර් ඩ්‍රෙසර් බියුටිෂියන් කියන කෙනා ක්ලයන්ට් එක්ක රිලේෂන්ෂිප් එක කොච්චර බොන්ඩ් එකක් තියෙනවද. අපි නිකන් රජ කාලයට වගේ ගිහින් බැලුවොත් සමහර රජ කාලයට යද්දී ඒගොල්ලොන්ගේ සීක්‍රට්ස් මං කියන්නේ අපි මේන්ලි බියුටි එක ගැන කන්සිඩර් කරන්නේ විසවනේ. හරි මොනවාද ප්‍රින්සස්ලා ඒගොල්ලෝනේ. ඒතර එයා මාර දුරට දෙන්න කනෙක්ටඩ් එයාගේ හෙයාර් මේඩ් සහ මොනවාද ඒ විසව වෙන්න පුළුවන් නැත්නම් ප්‍රින්සස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කනෙක්ටඩ්. ඒගොල්ලෝගේ සීක්‍රට්ස් පවා ෂෙයා කරගන්නවා. ඒ තරම් ඒ දෙන්න අතර බොන්ඩ් එකක් තියෙනවා. ට්‍රස්ට් එකක් තියෙනවා. එහෙම කරද්දි මොකද එයාගේ ලස්සන දකින්න පුළුවන් හොඳම කෙනා තමයි හෙයාර් ඩ්‍රෙසර් බියුටිෂියන්. අනිවාර්යයෙන්. ඒක අද සමාජයට එද්දි මම කියනවා අපි හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජෙන් කෙනෙක් වෙන්න පුළුවන්, ලේඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර අපි උතන මැරේජ් ලයිෆ් එකට යද්දී කපල් එකකට ගියොත් සමහර වෙලාවට එයාගේ වයිෆ්ගේ බියුටි එක සාමාන්‍ය හස්බන්ඩ් දකින්නවට වඩා එයාගේ ඇක්චුවල් බියුටි එක කොහෙද තියෙන්නේ කියන එක හෙයාර් ඩ්‍රෙසර්ට බියුටිෂියන්ට පේනවා. සේම් තිං හස්බන්ඩ්ගේ ජෙන් කෙනෙක් ගත්තොත් එයාගේ ලස්සන හරියටම දැකලා ඒක එළියට ගන්න පුළුවන් කෙනා තමයි හෙයාර් ඩ්‍රෙසර් ඕ බියුටිෂියන් වෙන්නේ. නැත්තම් ඒක ගෙදර කරගන්නනේ. හස්බන්ඩ් කරනවා වයිෆ් ඒක වයිෆ් කරනවා හස්බන්ඩ්ගේ බියඩ් එක හදන එක කොණ්ඩේ කපන එක. ඒක එතෙන්ට නොවි අතෙන්ට ගිහිල්ලා තියෙන්නේ ඒ අපේ තියෙන ප්‍රොෆෙෂනලිසම් එක ඒ දැනුම අපි අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරලා ගන්න නොලෙජ් එක ඒවත් තරම් යූස් කරලා ඉතින් අපි මේක කරන්න ඕනේ මිනිස්සුන්ගේ සතුටු කරන එක තමයි අපේ ජොබ් එක. කොහොම හරි විදිහකට සතුටු වෙන්න එන කෙනෙක්ව හිත කඩලා යවන්න හොඳ නැහැ. 100% අපි ඒක කරනවා කියලා කියන්නෙත් නැහැ. එහෙම ක්ලේම් කරන්න කාටවත් අමාරුයි. කාටවත් බෑ. එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. මේක මේ රට ඇතුලේ සහ ඉන්ටර්නැෂනල්. Definitely. අපි human අපේ mistakes වෙනවා. mistakes වෙනවා. අපි දවසින් දවස ඉගෙනනවා. අපි try කරනවා. අනිවාර්යයෙන්. උපරිම හොඳට දේ දෙන්න. ඊළඟ දවසට ඊට වඩා හොඳ දෙයක් කරන්න තමයි try කරන්නේ. සහ මේක කාටවත් ස්ටඩි කරලා නතර ඉවර කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. ඒක අද හෙට මැරෙනකන් සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ අපින් පස්සේ තව ගොඩක් අය බිහි වෙයි. තව අවුරුදු 100කින් බිහි වෙන මිනිස්සු අපිට වඩා ගොඩාක් knowledge මේක කවදාවත් ස්ටඩි කරලා ඉවර කරන්න බෑ. ඉවෝල්ව් වෙනවා මිසක් ආයි ඒක නැති වෙන්නේ නැති ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් ඒක අපි ඇත්තටම තේරුම් අරගෙන අපි ක්ලයන්ට්ස්ලා එක්ක ඩීල් කරද්දී ඒගොල්ලන්ට ওই වගේ දේවල් නොවෙන්න වැඩ කරනවා නම් තමයි ඇත්තටම ගොඩක් හොඳ කියලා මම හිතනවා. ඉතින් මොකද ආන්සර් එක වෙන්නේ ඉතින් ඔය ආපු දෙයට කැතයි කියලා එකක් නැහැ. හැමෝම ලස්සනයි. ලස්සන හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ලස්සන තියෙන තැන දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අදාළ සර්විස් එක කරන පුද්ගලයාට. එතන තමයි මම ඉන්න පොයින්ට් එක. ඒක පිළිගන්නවා. පිළිගන්න වෙනවා. අනිවාර්යයෙන් පිළිගන්න වෙනවා.